Hello, welcome guys. ඉතින් කොහමද? අද මම රයිඩ් එක තනියම තමයි ආවේ. මේ තෙල් ප්‍රශ්නත් එක්ක ඉතින් අද පන්තියටම එන්න බැරි වුණා. ඉතින් අද බලමු රයිඩ් එක මොකද වෙන්නේ කියලා. Halo. කොහෙද යන්නේ? ආවා රයිඩ් එකක් දාන්න. සාත්‍යයිද ඉතින්? මෙන් කළුමැදිරින් ගිහින් නැද්ද? ඒ කල්පිට බලන්න. ගහනවද? උඩහින් යන කළුමැදිරින්. කැමරා ඔන්න. ඉතින් guys අද මම යන්නේ මේ කඳු ටිකෙන් එහා පැත්තට. ඒ පැත්තේ විශේෂ දෙයක් තියෙනවා ඔයාලට පෙන්වන්න. ඉතින් බලන්න විවරණ ගන්න. මේ වම් පැත්තෙන් තියෙන පුරන් වෙච්ච කුඹුරක් වගේ. රයිඩ් එක ඉස්සරහටම ගියාම අපිට චීන හාමුදුරුවෝ වැඩම සිටින ආවාස කුටි බලා ගන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඒවා අමුතු විදියට හදලා තියෙන්නේ. Bisuak ni kan. Orang bisuak. Bisuak kan. Ambo. Kita dah apa ganti. Nah, ini dah anda band. Ini mati. Ban. Kabar kaya lebih teh itu orang sih. Kabar itu teh. Ambo. Ada ambo bisuak ni kan. ඒකල ඊට වල දින්න නැත්නම් මම දානවා කාගුණට වගාවක් මේ හරි කරන්න ඕනේ මට හිතෙන විදියට ගයිස් අර කෑතින් පේන්නේ කළුතර පැත්ත වෙන්න ඕනි කොහොම කළු ඉතින් අපි දැන් යමු ගයිස් චීන හාමුදුරුවන්ට හදන ආවාස කුටි තියෙන පැත්තට බලමු පැත්ත මොන වගේද කියලා පාර දිගේම ගියාම මං කියන ප්ලේස් එකට යන්න පුළුවන්. ඉතින් අපි බලමු එතකම් පාර මොන වගේද කියලා. අවධානය ගිලිහුනේ තප්පරයකටත් වඩා පොඩි අඩු කාලයක්. ඉතින් බලන්නේ වෙච්ච දේ. Oh no. තවුලක් උනේ නෑ අපි ඉස්සරහට යමු මේ පාරවල් වල වැඩි වාහන ගිහිල්ලා නෑ වගේ තමයි පේන්නේ අපි බලමු ඉස්සරහට ගිහින් ඊයේසේ වාහන ගිහිල්ලාම නෑ අම්මෝ පාළුවට ගිය පාරක් හින්දා මම පොඩ්ඩක් ට්‍රොටල් එක වැඩි කළා. දැන් මම මේ කඳු ගැටයක් උඩට තමයි පදින්නේ. උඟ දවසකින් මෙහෙට වැහලා නැහැ. ඒකයි මේ පොළොව වෙලිලා වගේ තියෙන්නේ. මේ බලන්න මේ පාර ස්වභාවික ගල් පොත්තක් දිගේ තමයි හැදිලා තියෙන්නේ. අද රයිඩ් එක නම් පිස්සුවක් වෙයි වගේ ගයිස්. මේ තියෙන්නේ අර චීන හාමුදුරුවරුන්ට හදන ආවාස කුටි. ඒවා තාම හදමින් පවතිනවා වගේ තමයි පේන්නේ. මේවත් මේ මහ කැලේ තමයි හදලා තියෙන්නේ. මෙතන ඉඳන් ටවුන් එකට යන්න කිලෝමීටර් 30කටත් වඩා යන්න ඕනි. ගල් පොත්තක් උඩ තමයි යන්නේ. මේ භාවික පාර ගල් පොත්ත උඩදී මේ ගොඩක් තැන් වල මේ ගල් තියෙනවනේ සෑහෙන. මේ වගේ පරිසරයේ ගොඩක් තැන් වල තියෙනවා. පසුගිය රයිඩ් වලදී ඉස්සර දකින්න මේ පාට ක්වොලිටි එක මේ අයියෙන් යන ලෝබයි හරි ගයිස් මම දැන් යන්න ගන්නේ මේ කන්දෙන් එහා පැත්තට අපි බලමු රයිඩ් එකේදී ඉස්සරහට මොනවද හම්බෙන්නේ කියලා
රබර් වත්තේ මැද්දේ තියෙන අතුරු පාරවල් පාවිච්චි කරලා තමයි මම එහා පැත්තේ ගමට යන්න හදන්නේ. අර කල දැක්කම නම් බයක් හිතෙනවා. අම්මෝ. මේ වත්ත ළඟදී මිනිස්සු සුද්ධ කරලා තියෙනවා වගේ තමයි පේන්නේ. අපි ගිහිල්ලා බලමු. දැන් තමයි අපි ආවේ. මම උඩහා ඉඳන් එනකොට පල්ලෙහා කෙල්ලේ ගියක් තියනවා වගේ දැක්කා. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු මොකද්ද තියෙන්නේ කියලා. අන්නත් කොර රයිඩ් එක කොහමද? මොකද ඉතින්ද වලට? ඒකටම ගිහින් yang modalnya enggak betul ambil karena keler පල්ලෙහාට යන්න පුළුවන්. ඒක පොඩි ටික. ඒක කියලා බලමු. ඒක තමයි ඉතින් යන්න පුළුවන්. කරලා දාලා තියෙන්නේ. මිනිස් පුරුටක් වත් නැහැ. මම තනියෙන් ආව ගමනක් ඉතින් අද කරන්න. කවුරුත් තනියෙන් මෙහෙම යයිද? ඉතින් බය නම් ඉතින් එහෙම කරයිද? අපි යමු. මේ පල්ලමට ගිහලා බලමු. තනියෙන් යන්නත් ඕනි. තනියෙන් යනකොට වෙනම රහක් තියෙනවා. අපි යනවා ඒ තනියෙන්. වාස් කවුරුත් නැහැ. දවසට ඉඳන් නම් ඒක ඇවිල්ලා මේන් රෝඩ් එක. අර දෙන්න පුළුවන් පාට් එක මේන් රෝඩ් එකේ තියෙන. ඔය අර කමනා කන්ද ගානේ තමයි ටවුන් එකේ. යංකු බලන්න පල්ලෙට බලාගෙන. මේ කුවක් දැස් පිට වල තියෙන්නේ. මේ කුවක්. ඒ පල්ලෙහා වගාවෙන් තියෙනවා කියනවාද? වලට. මේ වෙලාවත් ඇති ඉතින් 6ටම කිට්ටුයි. ලයිට් නැහැ ඉතින්. ඒකට ඉතින් මේක මාරම නිදාසන. මාරම නැති. ගන්න ඉවරයක් නැහැ. හරි ගාට මොකද නැති. ඕ. හො හො. Oh. Water parah gila lagi itu parah nanti. Kali haterla double team giyatti no haterla dal team. Mehit giwal ne. Pena manika giwal ne meka me wattak unat keledi gilla team. Kami purutak ne pen saddyakwat ne. Karena kali ini karena මේක තමයි ඉන්නකොදී පල්ලට යන්න ඕනේ ගොඩර බොන්න බෑ ඔතරේ දොය ඇති කරලා පල්ලයට දොල ඇති ගිල්ල නැහැ බලමු හිතා ගන්න බෑ කොහෙටද යන්නේ කියලා පුවක් කටියනම් තියෙන්නේ මෙහෙට පාර කැලෑ වෙලා තියෙන්නේ අපි ගොඩක් පල්ලට බහැලා තියෙන රතනත් ලොකු ගලක් තියෙන්නේ. තව යන්න පුළුවන්.
බලන්න මම කුච්චර විතර පල්ලෙහාට ආවද කියලා. අපරාධයට ඇරලා යනවා. ඉතින් ඉවරයි වගේ guys. නෑ bro. තව තියෙනවා. යමු. තව යන්න තියෙනවා ගොඩක් දුර. मारा नहीं चलाए अच्छा फूल ඉතින් guys අපි දැන් යමු. රැ වෙන කලින් ප්‍රධාන මාර්ගයක් හොයා ගන්න ඕනේ. නැත්තම් අද රැට මට ගැලේ තමයි ඉන්න වෙන්නේ. තනිව ආපු ගමන අරන් පිටුවක් මරලා අම්මෝ පස්සේ තනියම දැන් නම් guys කොහොම හරි මේ කැලෙන් එළියට දාගෙන පාරක් හොයා ගන්න ඕනි. තව කලුවර වැටෙන්න කලින් යන්න ඕනි. ඔයාලා වැඩිය දැකලා නැතුව ඇති කලාතුරකින් තමයි දකින්න තියෙන්නේ. මේ තමයි පුස්වැල්. මේක මම කැලේ මැද තියෙන ගල් වතුරක් දිගේ තමයි රයිඩ් කරන්නේ. බලන්න කැලේ මැද්දේ මං ඉන්නේ. කොහොම හරි පාර හොයා ගන්න ඕනේ. බලමු අපි. ඉතින් මේ ඉන්නේ පුස්වැල. තරංග වැඩි. බලන්න කොහේ ලස්සන. මේ පැත්ත කුට්ටි කන්ද, මේ පැත්ත හොරණ කන්ද, මේ පැත්ත කොහෙද දන්නේ මම නම් දන්නේ ඇත්තටම ඉන්නේ කොහෙද කියලාවත්. මෙහෙන් ඇවිල්ලා මෙහෙන් කොහෙන් හරි එළියට දාන්න අනිවාර්යෙන්. ඉතින් කෙලේ වතුර පාරවල් තියෙනවා. හොයාගෙන ඉතින් අපේ දක්ෂතාවය Google Map වල නෑනේ. හොයාගෙන යන්න තියෙන්නේ. මේක නම් මේ වගයිඩම බලන්නකෝ. කඳු ටික උඩා මේ පුච්චලා මොනවා හරි වගා කරන්නේ. කඩවල වේගෙන එන්නේ. rubber kapan yana parah. අම්බෝ ඉතින් guys මට ඔන්න ගමකට යන කොන්ක්‍රීට් පාරක් හම්බුණා. දැන් ඉතින් මේ පාර දිගේ ගිහිල්ලා මට ගෙදර යන්න පුළුවන් කොහොම හරි හොයාගෙන. ඉතින් දැන් ලේසි. ඉතින් guys ආයෙත් තවත් දවසක මේ වගේ ඇඩ්වෙන්චර් රයිඩ් එකකින් හම්බ වෙනකම් channel එකට subscribe කරලා ටිකටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.